ඒ හොඳම තියෙන පිරිසට හිතන්නේ නැති විදිහට මිල මුදල් ලැබෙනවා. හිතන්නේ නැති විදිහට පිටස්තරෙන් විශාල මිල මුදල් ලැබෙන්න පුළුවන්. සෙනසුරුගේ මාරුවත් එක්ක අවි ආයුධ හරඹෙකුත් වෙනවා. අවි ආයුධ හරඹ රියානුතුරු විතරක්කුත් නෙමෙයි මේ ශනිකව ඇති වෙන මරණ. දැන් මේවා කියන්නේ බය කරන්නේ නෙමෙයි. දැන් මේ අහනවනේ මගෙන් උත්තරයක්. ඒතර බොරුවක් කියන්නේ නෙවෙයි මම මේ ඇත්ත කතාව කියන්නේ. මේ 30 වෙනිදායින් පස්සේ මෙන්න මේ දේ අඩුම ගානේ සතියකට දෙසරයක්වත් කරගත්තොත් මේ ලෙඩ රෝග වලින් ඒ කියන්නේ එතකොට අනුතුරු එනකොටම මේගොල්ලන් හොඳට සූදානම් වෙලා ඉන්නේ. මේ ඇඟට වදිනකොටම තල්ලු කළ දාන වැලියට. පුස් වගේ හැදෙන්නේ. අන්න හරිම වචන තමයි පුස් වගේ එකක් එනවා. හැම එනවා පුස් වගේ. එතකොට හිස මුඩු කරා. එතකොට නාරයන් දේවි පේ වුණා. මොකද මේක මහා බරපතල වැඩක් නේ. ඒ හැදුවට පස්සේ එතුමිය තමන්ගේ නිවසේ ඉඳලා තමන්ගේ වන්දනා මන්දිරයට එනවා සියසින් දැක ගන්න පුළුවන් වෙයි. පයින් ඇවිදගෙන එනවා දකින්න පුළුවන්. ඒ තරම් සජීවී සිද්ධියක් මෙතන සිද්ධ වෙනවා. ඇවිල්ලා තම තමන්ගේ කාරණේ කියා ගන්න පුළුවන් තැන හරි ගස්සලා තියෙනවා. වචනෙන් හරි කතා බහ කරලා ඒක හොඳයි කියලා දැකට හූමිට්ටක් තියපු කෙනෙකුටත් මේක සංසාරෙටම එකතු වෙච්ච කුසලයක්. තමන්ගේ මාර්ගය සාක්ෂාත් කරගන්න එකතු වෙන දෙයක්. මේ විශ්ව ධාතුව තුල යම් ආකාරයේ ආත්මයන් ඉන්නවා එක එක ක්‍රමවේදයන් අනුව උන්ට අනුමෝදන් කරගන්න පුළුවන්. ඒ අනුමෝදන් කරගත හැකි ආකාරයේ දානමය කුසලයක් අපි මේ 30 වෙනිදා සිද්ධ කරන්නේ. මෞගුණය සාක්ෂාත් වුණොත් මෞගුණය සාක්ෂාත් වීම තුල දිව්‍ය බ්‍රහ්ම තලවල විශේෂ ආත්ම භාවයන් වල සිටින උදවිය පොළොවට පහළ වෙනවා. එළඹෙන 30 වෙනි දින කියන්නේ 30 වෙනිදා යොදාගත්තේ සෙනසුරු ග්‍රහ ගමනේ ඇති වෙන වෙනස්කම්. මට මේ පිහිට ලැබෙනවාමයි ලෙඩක් දුකක් තියෙන කෙනෙක් මේ පොළවේ පය ගහලා මේ සම්බන්ධ වුණ දවසේ මේ මොහොතේ මට සහනයක් වෙනවාමයි කියලා හිතලා දෙවිහාමුදුරන්ගෙන් ලැබෙන පැම් පොදක් හරි පානය කරලා බීලා යන්න සතුටක් තියෙන තැනක් වෙයි. මේ ගහකට කොලකට පවා මෙතන සිද්ධි වුණාට පස්සේ මේ ගහෙන් මේ පොල් ගෙඩියක් අරන් කෑවත් ලෙඩසුව වෙනවා දන්නවද? අර හිටවල තියෙන අඹගස් දෙක. මේක තව අඹගස් 16ක් හිට වෙන්න ඕනි. ඒ 16 හිටුම ඒකෙන් එන එක ගෙඩියක් එන කෙනෙකුට දුන්නොත් ඒකත් සුව වෙනවා. අවුරුද්දයකට පස්සේ එන්නේ මෙච්චරට මේ ජීවිත කන පිට ගහන්නද රටත් කන පිට ගහන්නද? බය වෙන්න නම් කිසිම දෙයක් නැහැ. මොන ලග්නේ මොක වුණත් Taman සංසාරේ කුසලයක් කරලා තිබුණොත් අන්න ඔය 12 මන් දැන් මේක කියනවා මේස ලග්නෙට මෙහෙ වෙනවා කියලා. ඔය ඔක්කොටම ඕක වෙනවද? ඕක නම් ඉතින් හිත හදාගන්න. ඔය මොන ලග්න 12 හිටියත් මේ මහ පොළොව යටනේ ඉන්න තියෙන්නේ. මේ ගහකොළ මේ මහ පොළව මේ හුළඟ මේ අවුව තමයි අපි ඔක්කොට මේ එක ඉරහඳ තමයි ඔය මොන 12ටත් පායන්නේ. ඒ නිසා තමන් මොන ලග්නේ හිටියත් හිතලා පොළවේ පය තිබ්බොත් මොන ලග්නේ වුණත් වරදින්නේ නැහැ. මේ මහ පොළොව සාකි කියන්නේ ඒකටනේ. ඕනම දෙයකට මහ පොළොව සාකි තියන්නේ ඒකනේ. ඉතින් ඒ නිසා මහ පොළවේ ශක්තිය විශ්වාස කරන්න. මේක තමයි ලෝකේ ඇත්ත. මට බොරු කියන්න බෑ. මේක මෙහෙම වෙනවා මෙහෙ වෙනවා කියලා කියන්න බෑ. හිත හදන්න කියන්නත් බෑ. තේරෙනවද? මේ ග්‍රහයෝ ටික තමයි ඔය ඉන්න ඔක්කොටම ඉන්නේ. සෙනසුරු කියන්නේ ගොඩක් විශේෂයිත ශක්තියින් තමයි ඒක ඇතුළත ගමන් මේ විශ්ව මේ ලෝක ධාතුව තුල යම්කිසි කම්පනකාරී સિદ્ધාන්ත ගොඩක් ඉදිරියේදී සිද්ධ වෙනවා. එතනදී ජලය වෙනස් වෙන්න පුළුවන්. මහමුද ගැඹුරු බුහුදේ විශේෂ කම්පනකාරී මිනිස්සු කතාවට කියන්නේ කො මේ මිනිස්සු නරකමයි කරන්නේ මුන්ට මොකක්වත් නැහැ නේ කියන්නේ. ඔන්න ඒකට උත්තර හම්බ වෙනවා. සංගත රෝග, චර්මගත රෝග ගොඩක් හැමට බලපාන මං කියන්නේ භාගයකටත් වැඩිය ඒකෙන් ජීවිත හානිය ඇති වෙන්න පුළුවන්. ඒක තමයි විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ලෝකේ ප්‍රබල ආධ්‍යාත්මික වශයෙන් බලය ඇති ප්‍රබල ආත්ම ඔන්න පහළ වෙන කාලයක් එනවා. 29ද 30 වෙනිදාද? 30 වෙනිදා. 30 වෙනිදා ඒ වෙලේ තමයි අපි මේ පූජාවේ පහන පත්තු කරන්න දුන්නේ. එතකොට 30 වෙනිදා දැන් වෙලාව කිව්වට කමක් නැද්ද? 30 වෙනිදා මම නැකත කියන්නම්. ඒ නැකතට මේ ලංකාවේ
ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වගකීම් නොලබේ. අයිබෝන් ධනුෂ්ලොක්ස් බලන හැමෝටම නාරායන දේවිත් සමග මං හිතන්නේ දීර්ඝ කාලයකට පස්සේ අපි වැඩසටහනක් කරන්නේ. බොහෝ පණිවිඩ තිබෙනවා, බොහෝ දැනුම් දීම් තිබෙනවා. දැන් නාරායන දේවි විශේෂයෙන්ම අද සිටින්නේ සාමාන්‍ය නාරායන දේවි නෙවෙයි. නමුත් අපි මේ කතා කරන්න අදෘශ්‍යමානව ගනුදෙනු කරන ඒ බල ඇති උන්වහන්සේ සමග තමයි අපි සාකච්ඡා කරන්නේ. මට මුලින්ම අහන්න තියෙන දෙයක් නැත්තම් මේ ප්‍රේක්ෂකයන් අසයි. නාරායන දේවිගේ ස්වරූපය වෙනස් වෙලා තිබෙනවා. කලින් වැඩසටහන් වල දැක්ක නාරායන දේවි නෙවෙයි වෙන්න පුළුවන්. මේ වෙනස්කම් එක්ක මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. හැබැයි වෙනස්කම් වෙච්ච වෙලාවේ මුන්නේ ආවේ නෑනේ. අපි විශේෂ වැඩකට අත තිබ්බනේ. දැන් ඊට කලින් කියන්න ඕනේ මේ හැමෝටම මේ ඉන්න හැමෝටම තෙරුවන්ගේ අනන්ත ගුණ බලය ලැබේවා කියලා අදිෂ්ඨාන කළා තමයි මේ කතාව පටන් ගන්න ඕනේ නේ. එතකොට දැන් මුන්නේ හිටියේ නෑ. දැන් අපි වැඩේ පටන් ගත්තා. එතකොට හිස මුඩු කරා. එතකොට නාරායන දේවි පේ වුණා. මොකද මේක මහා බරපතල වැඩක් නේ. එතකොට එහෙන් මෙහෙන් පිළිමයක් හදනවා කියන කතාවක් විතරක් නෙමෙයි මෙතන. ඊට වඩා ලොකු ගැඹුරු දෙයක් තියෙන නිසා දසිල් සමාදම් වෙලා සිල් වෙලා ඉතින් පේ වෙන්න සිද්ධ වුණා. ඉතින් හිස මුඩු කරලා හිතින් කයින් මනසින් තුනෙන් මේකට කැප වෙන්න සිද්ධ වුණා. ඉතින් එතෙන්ද හිස මුඩු කරන්න කීප වරක් මුඩු කරන්න වුණා නේ. කීප වරක් කරන්න වුණා. නමුත් හැබැයි තව ටිකක් කාලය දීර්ඝව තියෙන්න ඕන වෙලාවක යම් කිසි බලපෑම් බලවේග හේතුවෙන් ඒ අතරමැද නතර කරන්න කරුණුත් යෙදුණා. හැබැයි නමුත් නාරායන දේවියට පස්ස ගියෙත් නෑ. නමුත් ඉන්න අය උදවියකට පසුබෑමේ වුණෙත් නෑ. කොහොම හරි රාජකාරී අවසන් වෙනතේ කොහොම හරි කාරණේ ඉෂ්ට කරගෙන ආවා. ඉතින් දැන් ආපහු යථා තත්ත්වයට ආවත් සමහර විට ආපහු හිස මුඩු කරන්න වෙයි 12 පත්තිනි පිළිමේ නේත්‍රා මංගල්‍ය කරන වෙලාවේ. මොකද නේත්‍රා පින්කමක් කියනක ලේසි දෙයක් නෙමෙයි. මේ වස්දොස් ආවොත් එහෙම අත ගහපු අයටත් ඒක ප්‍රශ්න වෙනවා. නාරායන දේවිටත් ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒක විශේෂ මේ විශ්වය තුල විදින විශේෂ කාර්යයක් අපිට පිළිමයක් හදනවා කියන එක මැඩි ටිකක් එකතු කරලා කාට වුණත් පිළිමයක් හදනවා. පිළිම කොච්චරවත් ඕන තරම් තියෙනවනේ. නමුත් මේක ඊට වඩා වෙනස් දෙයක් නේ. මේ අදුෂ්‍යමාන බලවේග ඒක රාශී වෙලා විශේෂ ක්‍රමයකට විශේෂ ශක්තියක් ගොනු කරලා කොටින්ම පණ ඇති පුද්ගලෙක් පණ නැති පුද්ගලයෙකුට පණ දුන්නා වගේ වැඩක් නේ. එතකොට මං මුන්නහලට කිව්වනේ පළවෙනි පාර පත්තිනි මෑණියන්ගේ උඩ වැඩ සිටින කුටිය හැදුවට පස්සේ කන්නගී සෙවන එතුමියගේ ඒ මුල අවදිය හදනවනේ අපි කුටිය උඩ. ඒ හැදුවට පස්සේ එතුමිය තමන්ගේ නිවසේ ඉඳලා තමන්ගේ වන්දනා මන්දිරයට එනවා සියසින් දැක ගන්න පුළුවන් වෙයි. පයින් ඇවිදගෙන එනවා දකින්න පුළුවන්. ඒ තරම් සජීවී සිද්ධියක් මෙතන සිද්ධ වෙනවා. ඒතර දැන් මෙතනදී වුණත් දැන් මුන්නහලා දැක්කනේ පිළිමහන්සිගනේ. මේ අය පුළුවන් තරම් ශක්තිය යොදලා තමයි හැදුවේ. හැබැයි ඒ වුණාට අතපය හිස සෙලවෙනවා. පණ පිටින් මිනිසෙක් ඉන්නා වගේ ස්වරූපයකින් තමයි තියෙන දැනුත්. මං හිතන්නේ මේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙන්නදී පිළිම එක එහෙම සජීවී දෙයක් මිනිස්සුන්ට අත්විඳින්න පුළුවන්. ඔව් මේක විශේෂ කාරණයක්. ඉතින් කවුරු හරි කෙනෙක් කියලා අපි එදා ඉඳලා බලාපොරොත්තු වුණේ නාරායන දේව බලාපොරොත්තු වුණේ මේ හැම වෙලේම කිව්වනේ මුන්නටත් කිව්වනේ මේ මිනිසුන්ට කියන්න එපා ගෙන්නන්න එපා කිව්වේ ඒක හේතුව. මොකද එක පුද්ගලයන්ගේ කරුණු වෙනම ඉෂ්ට කරන්න ගියාම ඒ පුද්ගලයා කාරණේ විතරනේ ඉෂ්ට කරන්න පුළුවන්. දැන් අපි ඊට වැඩි ලොකු දෙයක් කරලා තියෙන්නේ. දැන් 100ක් ආවත් ඇවිල්ලා තම තමන්ගේ කාරණේ කියා ගන්න පුළුවන් තැන හරි ගස්සලා තියෙන්නේ. ඒතකොට තව ඉදිරියේදී 12 පත්තිනි ප්‍රතිමාගරේ හදන්න ඉදිරියේදී එදිලා තිබුණත් මේ වෙනකොට කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ කාරණේ කියා හිටින්න පුළුවන් ශක්තිය ගොනු කරපු ප්‍රතිමා වහන්සේ දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සියල්ල වෙලා තියෙන ද විශේෂයෙන්ම අපේ ඡායාරූප පෙන්වන්න අපිට අවසරයි නේද? එහෙමනම් නාරායන දේවි අර හිස මුඩුගාලා සිටි අවස්ථාව මොකද මිනිස්සුන්ට දැක ගන්න ඕනි මේක හරියට පාරමිතාවක් වගේ මං හිතන්නේ. අප්‍රමාණ කැපකිරීමක් කළා. මෙන්න මුන්නහලා තමයි රෑ 12ට ලිං වල බැස්සා.
ඔය ඉන්න අය සාක්ෂි දරනවා. ඔව්. මේ විශ්වයත් අද සාක්ෂි දරනවා. අපි වැඩසටහන ආරම්භ වෙලේම මේ කොහෙවත් නැති හුළඟක් එනවා. මේ හරි අමුතු වෙලා. මේ විශ්වයත් මේ අපි ඉන්න පිම්බිමත් මේ හැම දෙයකටම සාක්ෂි දරනවාද? ඔය ඉතින් ඇත්තටම මේක මහා පිම්බිමක්. මේකේ වැස්ස දැන් මුණහැල දන්නවනේ නේ. වැස්ස ඕන වෙලේ වැස්ස කිව්වම ආවා. දැන් අපිට වැස්ස ඕනි කිව්වොත් වැස්ස දුන්නානේ. දැන් නතර වෙන්න කිව්වොත් නතර වුණා. එහෙම දෙයක් වුණා. පස්සේ අපි නාරයන් දේවිට කිව්වා ඒක හැම වෙලේම කරන්න එපා. ඒක ස්වභාවධර්ම පරීක්ෂාවක් කළා වගේනේ. නමුත් ඒ වගේ බල ශක්තිය අපි හිටවන එක අපි මේ වෙලේ හැබැයි විශේෂයෙන් මතක් කරන්නේ මේ භූමිය පරිත්‍යාග කරපු පුද්ගලයා. උන්නහැට තමයි මේ ආනුභාවය ලැබෙනවා. උන්නහැ මේ භූමිය පරිත්‍යාග කිරීම උන්නහැගේ සංසාර හේතුවක් නිසා සිද්ධ කරපු දෙයක්. අතීත හේතුවෙන් දෙවියන්ට වෙච්ච පොරොන්දුවක් උන්නහැ ඉෂ්ට කළා. ඉතින් ඒ ඉෂ්ට කිරීම තුළ ඔහුගේ ජීවිතය සාක්ෂාත් වෙන්න මේ ආත්ම විතරක් නෙමෙයි ඉදිරි ආත්ම වල සාක්ෂාත් වෙන්න මේක හේතුවක්ම වෙනවා. ඉතින් මේ කටයුතු සිද්ධ වෙන මොහොතක් පාසා මේට දායක වෙලා වචනෙන් හරි කතා බහ කරලා ඒක හොඳයි කියලා දැකට හූමිට්ටක් තියපු කෙනෙකුටත් මේක සංසාරෙටම එකතු වෙච්ච කුසලයක්. තමන්ගේ මාර්ගය සාක්ෂාත් කරගන්න එකතු වෙන දෙයක්. අනිවාර්යෙන් විශේෂයෙන් සඳහන් කරමු දැන් අපි පිටුපසින් සිටින මේ කුටිය විශේෂයෙන්ම දැක්කම කෙනෙක්ට හරි අපූර්වයි මේ ස්වභාවික දේවල්ම මං හිතන්නේ ස්වභාවික දේවල්ම යොදාගෙන මේ බලගත්තු බව නැත්තම් මේ විශේෂ කුටිය. මේක විශේෂ කාරණයක්. මේ භූමිය අපි හොයන්න සෑහෙන ප්‍රදේශ ගණනාවක මුණහැලා දන්නවනේ. සෑම විශාල ප්‍රදේශ ගණනාවක මේ භූමිය අපි හෙව්වා. නමුත් හරියටම නිශ්චිත උනේ මේ ගම් ප්‍රදේශය තමයි. ඒ නිසා මේ ගම් ප්‍රදේශයේ ඉන්න ඉතා වාසනාවන්ත මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. තමන් වාසනාවන්තයි කියලා දැනෙනවා මේ කටයුතු ආරම්භ වෙලා යද්දී. එතකොට ඒ නිසා අපි තීරණය කළා මේ ප්‍රදේශයට ආවේනික භූමියේ පස් අරගෙන මෙතන මේ භූමියටම ආවේනිකව පත්තිනි මෑණියන්ගේ පණ පිහිටවන්න ඕනි කියලා හිතලා තමයි මේ ප්‍රතිමාව හංසය නිර්මාණය කළේ. ඒ වගේමයි මේ ප්‍රතිමා ගෘහය දැන් මේ ඉදිරියේදී මේකේ ඖෂධ ගැල්වීම සිද්ධ කරනවා. එන අයට පුළුවන් ඖෂධ ගල්වන්න. ඖෂධ ගල්වන්න ඇතුළේ පිළිම වහන්සේ ඖෂධ ගල්වනවා. එතකොට මේක සම්පූර්ණ හුබස් මැටි ඒ වගේ යොදලා විශේෂ ක්‍රමයකට සකස් කරලා තියෙන්නේ. මේකේ දිග පළල පාව වෙනසක් තියෙනවා. තේරෙනවද? දැන් ඔහෙලා නිකන් දකින සාමාන්‍ය ගේක ස්වභාවය නෙමෙයි මේ තියෙන්නේ. මං හිතන්නේ මේ මෙතන හිටපු කිසි කෙනෙක්වත් දන්නේ නැහැ මේ මොකද්ද කළේ කියලා. දැන් මේ මුන්නැහැලා හැමදාම කියනකො අපිට කිව්වේ නෑනේ මොකද්ද කරන්න කියලා. කවුරුත් දන්නේ නැහැ මොකද්ද කරේ කියලා. කිව්ව එකක් අවසානයේ එළියට ආවේ තව එකක්. මොකද කිව්වනම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා හැම එකක්ම අපි හරිම උපක්‍රමයෙන් තමයි මේ தത്വෙට ගෙනාවේ. ඊටාම උපක්‍රමශීලී වැඩපිළිවෙලකින් ගෙනාවේ. මොකද නැත්තම් මේ විශ්වයේ හොඳ බලවේග වගේම නරක බලවේගයක් තියෙනවනේ. ඒ අය මේවා බාධා කරනවා. ඒ නිසා විශාල සටනක් කළ නාරයන් දේවී තප්‍රමාණ වෙහෙසකටපත් වෙලා අඩු ගානේ කුඩා දරුවා පවා. ඒ වගේම මේ මුන්නහැලා ඇවිල්ලා රෑ දවල් නැතුව මේ වැඩ කරපු විශේෂ පිරිසක් හිටියා. ඒ අය අප්‍රමාණ වෙහෙසකටපත් වෙලා අද මේ தත්ත්වයට ගොඩ නැගුවා. හැබැයි කවුරුත් කාටවත් ණයක් නැහැ. තේරෙනවද? මේව පරිත්‍යාග කරපු අයටවත් ණයක් නැති වෙන්න මේ උදේ මේ කාර්යය ඉෂ්ට කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඕනේ කෙනෙකුට ඇවිල්ලා දැන් 30 වෙනිදා අපි ආරම්භ කරනවා මේක විශේෂ වැඩපිළිවෙලක් 12 පත්තිනි මෑණියන් වෙනුවෙන් දාන 12ක් තියෙනවා. සාංගික දානේ, කිරියම්මාවරුන්ගේ දානේ, දෙවියන්ගේ දානේ, ඊළඟට යක්ෂ භූත කොට්ටාස උදෙසා කඩවර උන්වහන්සේලා යක්ෂ කොට්ටාස ප්‍රධාන කරගෙන කඩල නෙමෙයි මොනවද වඩේ, ඒ වගේම රටකජු, ඒ වගේ දේවල්. මොකද මේ දානේ පැන් වර්ග, ඊළඟට මල් වර්ග, සුවඳ විලවුන් වර්ග, ඒ ආදී ශබ්ද පූජාවන්, ඒ වගේම සංගීත ගායන වාදන, ඒ ආදී කොට ඇති මේ විශ්ව ධාතුව තුල යම් ආකාරයේ ආත්මයන් ඉන්නවා. එක එක ක්‍රමවේදයන් අනුව උන්ට අනුමෝදන් කරගන්න පුළුවන්. ඒ අනුමෝදන් කරගත හැකි ආකාරයේ දානමය කුසලයක් අපි මේ 30 වෙනිදා සිද්ධ කරන්නේ. එතකොට ඒ තුලින් අදුෂ්‍යමාන තලවල ඉන්න සෑම කෙනෙකුටම පින් අනුමෝදන් කරගත හැකි ආකාරයට තමයි මේ කටයුත්තට උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසා ඒක විශේෂ කාරණයක්, විශේෂ පිරිස සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒකට ඔබ හැමත් සම්බන්ධ වෙන්න කියලා මේ වෙලාවේ මම මතක් කරනවා. ඒකට හේතු තියෙනවා. මොකද එක තලවල දිව්‍ය තලවල, බ්‍රහ්ම තලවල, ඒ වගේම වෙනත් භූමාටු, තලාටු, යක්ෂ භූත, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ කියන මේ සෑම දෙනෙකුටම මේ දාණය අනුමෝදන් කරගන්න පුළුවන් විදියට රාත්‍රී කාලේ දන්සලක් පවත්වනවා. එතකොට මේ විදියට මේ කටයුතු සිද්ධ කරලා ඒ සෑම දෙනෙකුටම අනුමෝදන් කිරීම තුලින් මේ පොළවේ ශක්තිය තව තවත් වැඩි දියුණු වෙනවා.
මේ විදිහට තමයි වැඩපිළිවෙල වෙන්නේ. අපි පුළුවන් නම් දැන් සඳහන් කරමු කෙනෙක්ට හිතේ මේ අරමුණ කුමක්ද 30 වෙනිදා මේ තරම් පින් කටයුත්තක් පින්කමක් සිද්ධ වෙන්න තියෙන අරමුණ ඕනි කෙනෙක්ට මේට සහභාගී වෙන්න පුළුවන්ද? පේ වෙලා වෙන්න ඕනේද? මේ පිළිබඳවත් අපි විස්තරයක් ලබා දෙමු නේද? ඔව් පළවෙනිම අරමුණ තමයි දැන් 12 පත්තිනි මෑණියන්ගේ පිළිම අඹලා අවසන්. ඒ ඔක්කොම අවසන් කරලා තියෙන්නේ. හැබැයි පිළිම ගේ තාම සකස් කරලා ඉවර නැහැ. එතකොට පිළිම ගේ සකස් කිරීම ප්‍රධාන අරමුණ. එතකොට 30 වෙනිදාෙන් ආරම්භ කරන පූජාව මාස 3ක් එක දිගට පවත්වලා අපි අදිෂ්ඨානයක් කරනවා. ඒකට හේතු තියෙන දැන් මේ භූමිය පරිත්‍යාග කළ පුද්ගලයා වගේ හේතු සම්පත් තියෙන අය ඒකට දායක වෙයි. ඒ පිළිමගේ ඉදි කරන්න. එතකොට පිළිමගේ ඉදි කිරීමෙන් පසුව 12 පත්තිනි මෑණියන්ගේ ප්‍රතිමාවලුත් මේ ආකාරයෙන්ම දැක ගන්න සැලස් වෙනවා. ඒ වගේමයි එතුමිය බලාපොරොත්තු වෙන බුද්ධත්වයේ කරා යන්නේ පාරමිතාව පූර්ණේ කරගන්න සෑම දිනක් මේක රාශී වෙලා ඊට උදව් කිරීම තුළ මේ භූමියේ මෞගුණය සාක්ෂාත් වෙනවා. තේරෙනවද? මෞගුණය සාක්ෂාත් වුණොත් මෞගුණය සාක්ෂාත් වීම තුළ දිව්‍ය බ්‍රහ්ම තලවල විශේෂ ආත්ම භාවයන් වල සිටින උදවිය පොළොවට පහළ වෙනවා. පොළොවට පැමිණෙනවා. පොළොවට පැමිණීම තුලම මේ පොළවේ තියෙන ව්‍යසන විපත් කරදර දුර වෙලා විශේෂයෙන් මේ ශ්‍රී ලංකා ද්වීපය තුල බල සම්පන්න ආත්ම මේ පොළොවට සම්බන්ධ වෙලා මේ භූමියේ විශාල වෙනසක් ඇති වෙනවා. එතකොට මේ බොහෝ පිරිසකට එය සිතක් සහනයක් ශාන්තියක් ඇති කරගත හැකි තත්වයක් කරා මේ පොළව ගමන් කරන්න හැකි වෙනවා. මොකද ඉදිරියේදී දැන් මේ එළඹෙන 30 වෙනි දින කියන්නේ 30 වෙනිදා යොදාගත්තේ සෙනසුරුගේ සෙනසුරු ගහ ගමනේ ඇති වෙන වෙනස්කම. එතකොට දැන් පේනව නේද අපිට මේකට සහායක් තියෙනවනේ. එතකොට මේ සෙනසුරුගේ ගහ ගමනත් එක්ක විශේෂ වෙනස්කම් ගොඩක් මේ ස්වභාව ධර්මයේ තුල ඇති වෙනවානේ. එතකොට ඒ අනිසි විපාකයක් ඇති වෙන අවස්ථා බොහොමයක් තියෙනවා. ඒතර ඒවත් වළක්වා ගැනීමේ අරමුණත් පෙරදරි කරගෙන තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. මේකට සම්බන්ධ වෙලා දැක බලාගෙන උදව් උපකාර කරපු අයටත් කල්පනා වෙයි අපි දායක වෙච්ච දේ නිසා අපි කොච්චර සැනසීමක් අද ඇති කරගන්නවද කියලා. ඒ තරම් වටිනාකමක් ඉදිරියේදී එනවා මේ කරන කාර්යය. මොකද ඒ වගේ වාතාවරණයක් මේ ලෝකයේ තුල නිර්මාණය වෙන නිසා. ඉතින් ඒ නිසා අපි හැම වෙලේම නරක කියන්න හොඳ නැහැ. මොකද මේ එතකොට මිනිස්සු මානසික වශයෙන් උත් ඒක කල්පනා කරනවා. මේ අවුරුද්දේ නරකක් වෙයිද මේක නරකක් වෙයිද? ඒ නරකක් වෙයි කියන සිතුවිල්ලත් විශ්වයට මුදා හැරුණම නරකම වෙන්න බලනවා. ඒ නිසා අපි එහෙම හිතන්නේ අපි හිතන්නේ අපිට ඊළඟ අවුරුද්දේ හොඳම ජීවිතයක් ගත කරන්න ලැබෙනවා කියන අදිෂ්ඨානය තියාගෙන අපි කටයුතු නිවැරදිව සිද්ධ කළාම අපිට ඒකෙන් සාහනයක් සාන්තියක් සුගතියක් ඇති කරගන්න පුළුවන්. සහභාගී වෙන අය කිසියම් ආකාරයකට පේ වෙලා එන්න ඕනිද? කිසියම් පිළිවෙතක් තියෙනවද? අනේ උන්වහන්සේලාට කියන්නේ මොකද? පේ වෙලා ආවොත් ප්‍රතිඵලය වැඩිනේ නේද? අපි යම්කිසි දෙයකට අරමුණක් අරගෙන ඒ අරමුණ තුල අපේ ශරීරය තුල නිකුත් වෙන මේ කිරණ ධාරාව සකුණ මණ්ඩලයේ ප්‍රභාස්වර කරගෙන එය පිරිසුදු කරගෙන මෙතනට ආපු ගමන් මෙතනින් විසිකරන ගෙතනින් අල්ල ගන්න පුළුවන් නේ. දැන් අපි මෙහෙන් විසිකරාට වැඩක් නැහැ. එහෙන් අතින් වැටිලා ගියොත්. ඒක නිසා එන හැම කෙනෙක්ම අඩුම ගානේ දින 7ක්වත් පේ වෙලා බ්‍රහ්මචාරී ගුණේ පූර්ණේ කරගෙන යමස් මාංශයෙන් වැළකීලා පේ වෙලා තමන් එකම සිතින් මට මේ පිහිට ලැබෙනවාමයි ලෙඩක් දුකක් තියෙන කෙනෙක් මේ පොළවේ පය ගහලා මේ සම්බන්ධ වුණ දවසේ මේ මොහොතේ මට සහනයක් වෙනවාමයි කියලා හිතලා දෙවිහාමුදුරන්ගෙන් ලැබෙන පැම් පොදක් හරි පානය කරලා බීලා යන්න ඇවිල්ලා තමන්ගේ දුක සංහිඳව ගන්න හැක්වේ. අපි විශේෂයෙන්ම දැන් ඇත්තටම ප්‍රශ්න තියෙන කට්ටිය ලෙඩ රෝග තියෙන කට්ටිය මේ යම් අමනුෂ්‍ය දෝෂ වෙන්න පුළුවන් යම් ජීවිතයට බාධා කරදර තියෙන කට්ටිය මෙතනට ඇවිල්ලා පහනක් දැල්ලුවොත් නැත්තම් ප්‍රාර්ථනාවක් කරොත් මේ කියන විදිහට පිටක් පිළිසරණක් ලබා ගන්න පුළුවන් ද ජීවිතේ වෙනස් වෙයිද මේ 30 වෙනිදාන් පස්සේ මේ එන අනිවාර්යෙන් අපි ඒ ශක්තිය ඇති කරන්න මෙච්චර කල් මේකටනේ අපි දැඟලුවේ මෙච්චර කල් එක පුද්ගලයන්ගේ කටයුතු කරන්න ගියාම ඒ පුද්ගලයා වෙහෙසටපත් වෙනවා. නමුත් දැන් මේ කාරණේ නිසා තමන්ට තනියම තමයි කාරණේ ඉදිරිපත් කරගන්න පුළුවන්. මෙතන විශේෂ කුටියක් හදලා තියෙනවා. මේ නාග පෙනේ සහිත මේ පිටුපස පේන මේ දේවතාවිය මේ දේව දූතියක් පත්තිනි මෑණියන්ගේ කටයුතු පිළිබඳව ආපු ගමන් එතුමියට තමයි මතක් කරන්න ඕනේ. මතක් කරන්න තමන්ගේ තියෙන කාරණේ මේ නයිපෙනේ සහිත කුටියේ සඳහන් කරලා
තමන්ගේ කාරණේ ඊට ඉදිරිපත් කරන්න පුළුවන්. සතුටක් තියෙන තැනක් වෙයි. මේ ගහකට කොලකට පවා මෙතන සිද්ධි වුණාට පස්සේ මේ ගහෙන් මේ පොල් ගෙඩියක් අරන් කෑවත් ලෙඩසුව වෙනවා දන්නවද? අර හිටවල තියෙන අඹ ගස් දෙක. මේක තව අඹ ගස් 16ක් හිට වෙන්න ඕනි. ඒ 16 හිටුම ඒකෙන් එන එක ගෙඩියක් එන කෙනෙකුට දුන්නොත් ඒකත් සුව වෙනවා. දැන් විශේෂයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. අපි එහෙමනම් මේ ළඟ ළඟ එනවා සෙනසුරු මාරුව මේ විද්දි රටක් සමහරක් වෙලාවට බය වෙලා ඉන්නවා. සෙනසුරු කිව්වත් බය වෙනවා. මේ සියලු දේවල් අතරතුර මේ වගේ පූජාවක් සංවිධානය වෙද්දී විශේෂයෙන් කෙනෙක් හිතන්න පුළුවන් මේ පිම්බීමට ඇයි 30 වෙනිදා අපි එන්න ඕනේ? 30 වෙනිදා අපි ආවොත් මොන වගේ දෙයක්ද ලැබෙන්නේ? අපේ සාමාන්‍ය මිනිස්සු එහෙමනේ නොමිලේ දෙනවා කිව්වොත් ඕනි දෙයකට එයි. හැබැයි මේක ආධ්‍යාත්මික වටිනාකමක් තියෙන දෙයක්. Tamanගේ සංසාර ගනුදෙනුවත් එක්ක සසර ගමනත් එක්ක බද්ධ වෙච්ච කාරණාවක් වෙන්න පුළුවන්. මේ පිළිබඳව වැඩිදුරටත් අපි සඳහන් කරමු. ඔව් මේ එන්නේ එක හොඳ වැදගත් ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. මොකද 30 වෙනිදා විතරක් නෙමෙයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. 30 වෙනිදා තමයි මේ කාරණේ ආරම්භ කරන දවස. එතකොට ආරම්භ කිරීමත් එක්ක එදා දවසේ පැමිණීම විශේෂ කාර්යයක්. හේතුව අපි මේ ස්ථාන 24ක මේ සම්බන්ධ ආරාධනාව කළා තියෙන්නේ. නැලා ගියානේ නේද? අනුරාධපුරේ පොළොන්නරුව එතකොට තූපාරාමය ඊළඟට ශිව කෝවිල ඒ කියන්නේ බේදයකින් තොරව ආගම් බේදයකින් තොරව අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පවා ඒ තැන් වලට ගිහිල්ලා නේද මේ සෙන්ට් ඇන්තනිස් කියන ඒ උත්තමයාගේ තැනටත් ගිහිල්ලා ඒ හැමෝටම මේ පණිවිඩය අපි දැනුම් දුන්නා. අපි මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ වගේ තැනක මෙන්න මේ වගේ රාජකාරියක් ආරම්භ කරනවා. ඒ නිසා ඔබ වහන්සේලාගේ ඒ සඳහා තියෙන සහයෝගයක් අපට ලබා දෙන්න කියලා අපි බොහොම සුහදශීලී ගනුදෙනුවක් තුළ යක්ෂ කොට්ටාස, භූත කොට්ටාස, പ്രേත කොට්ටාස වලට පවා අපි මේ පිළිබඳ දැනුම් දීලා තමයි මේ කාරණේ අපි ආරම්භ කළේ. එතකොට අපි මේ භූමියට ආපු පළවෙනි දවසේ අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. പ്രേත ආත්මභාව ගොඩක් මේ භූමියේ හිටියා. ඒ අය උන්වහන්සේට මතකයි නේද? ටිකක් හිරිහැර සහිත තත්ත්වයක් තිබුණා. නමුත් එක වචනයකින් මේ අපට උදව්ව කරන්න කියලා එක ඉල්ලීමයි කරේ. එතෙක් පටන් මේ වෙනකන් කිසිම කෙනෙක්ගෙන් ඒ පීඩාව ඒ කරදරේ හිංසාව ඇති වුණේ නැහැ. ඒතර ඒ තරම් විශ්වාසයෙන් මේ වැඩපිළිවෙල පිළිබඳව අමනුෂ්‍යයන් පවා සකසුරුවම් මෙච්ච වෙලාවක මේ භූමිය පින්වන්ත භූමියක් නොවෙන්නම බෑ. ඒ නිසා යම් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත්, දුකක් ඇති වුණොත්, කරදරයක් ඇති වුණොත් කර කියා ගන්නම දෙයක් නැති කෙනෙක්. ජීවිතේ එපා වෙලා මට මැරුණා නම් හොඳයි, ජීවිතේ නැති කරගත්තා නම් හොඳයි කියලා හිතෙන කෙනෙක් උනත් ඇවිල්ලා මේ පොළවේ විනාඩි 10ක් වාඩි වෙලා ඉඳලා ගියොත් ඒ පුද්ගලයාට ආත්ම ශක්තිය එනවා මං ජීවිතේ ශක්තිය මුණ දෙනවා කියලා. ඒ 30 වෙනිදා දවසේ මේ ස්ථාන 24ම උදවියත් ඒ වගේම එදිනට විශේෂයෙන් ආරාධනා සහිත අදුෂ්‍යමාන පිරිසත් ඒ වගේම පත්තිනි මෑණියන්ගේ විශ්වීය බලයේ සහිත ශක්තියත් 30 වෙනිදාට ලැබෙනවා. ඒ නිසා අපිට කලින් අවස්ථාවේදීත් ගැටලුවක් වුණා. සමහර පත්තිනි මෑණියන් අදහන ඒ අය වන්දනා කරන අයට ඒ අවස්ථාව දෙන්න බැරි වුණා. සලඹ ශක්ති කරගන්න අපට ඉඩ දුන්නේ නැහැ. ඒ අවස්ථාව යම් බාධාවක් ඇති වුණා ඒ තිබිච්ච ස්ථානේ. හැබැයි මෙතනදී ඒ බාධා ඇති වෙන්නේ නැහැ. යම් කෙනෙකුට මේ සම්බන්ධව යම් කෙනෙකුට තමන්ගේ සලඹ ශක්ති කරගන්න ඕන වුණොත් ඕනේ කෙනෙකුට ගෙනල්ලා ඒ අවස්ථාවේ තමන්ගේ ඒ ස්ථානයේ ශක්ති කරගන්න අවශ්‍ය කටයුතු කරගන්න අපි සම්පූර්ණ ඒකට ඉඩ පහසුකම් සලස්වලා දෙනවා. මොකද දේහාමුදුරු මෙතන විතරක් ඉන්න ඕනි කියලා එකක් නැහැ. ඒ කටයුතු කරන සාධාරණව යුක්තිගරුකව නිවැරදිව කරන ඕනෑ කෙනෙකුට ඇවිල්ලා පිහිටක් ලබා ගන්න පුළුවන් ඒ ශක්තිය එදා දවසට මුදාහරින්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා ඒකටත් ඉඩක් දුන්නොත් හොඳයි. ඒ වගේම ඕනම කෙනෙක් ඇවිල්ලා එදා දවසේ තමන්ගේ දුක් කන්දරාව තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්නේ ගැටලුව මෙන්න මේ ඉස්සරහට ඇවිල්ලා පළවෙනියෙන් මේ තැනැත්තිය ඉස්සරහා තමන්ගේ දුක් ගැනවිල්ල කියලා හිතලා බාරයක් කැපයක් තියලා ගිහිල්ලා බලන්න අනිවාර්යෙන් තමන්ගේ යහපත් බලාපොරොත්තුවක් ඒක ඉෂ්ට වෙනවමයි. ඒකට ශක්තිය අපි ගොනු කරලා තියෙන්නේ මේක ලේසියෙන් කරපු දෙයක් නෙමෙයි විශාල කැපකිරීමක් කරලා නාරයන් දේවි නම් මං හිතන්නේ නාරයන් දේවි දැන් අපට යම් කිසි ඉල්ලීමකුත් කරලා තියෙන යම් කිසි ඉල්ලීමක් කියන්නත් බෑ ටිකක් ඒක
තදබල ප්‍රබල ප්‍රකාශයක් කළා තියෙන දැන් මේ මාව තවත් වෙහෙසටපත් කරන්න එපා කියලා. දැන් හොඳටම මං හෙම්බත් වෙලා ඉන්නේ තවත් නම් බෑ කිව්වා. ඒක නිසා මේ මාස තුනේ අපි මේ කාර්යය ඉෂ්ට වීම පිණිස අදාළ කටයුතු සූදානම් කරනවා. ඒ නිසා පැමිණෙන ඔබ සැමත් ඊතා සද්භාවයෙන් පැමිණිලා අපි වෙහෙස වෙලා ඇති කරලා දීපු ශක්තිය ලබාගෙන තමන්ගේ ජීවිතය යහපත් කරගන්න කියලා තමයි අපි ඉල්ලීම කරන්නේ. අනිවාර්ය විශේෂම සඳහන් කරනවා දැන් අර විශේෂම අපි කියවනේ මේ පිළිඹ වලට ජීවමාන බලයේ ජීවමාන ශක්තිය ලැබෙනවා කියලා මේ 30 වෙනිදාට කිසියම් දෙයක් බල කියා ගන්නට පුළුවන් වෙයිද ඇතුළත වන්දනාමාන කරන්න ඇතුළත තියෙන ඒ දිවිදේවතාවුන් වහන්සේලා වන්දනාමාන කරන්න අවසරය දෙනවද අපි ඒ ගැන සඳහන් කරමු නැත්නම් සමහර වෙලාවට අර විශේෂයෙන් නොදැනුව බලාපොරොත්තුෙන් ආවොත් මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේ නෑ පිළිම වහන්සේ එදාට පෙන්නනවා එදා දවසට විතරක් පෙන්නනවා මොකද නිතර අරින්න බෑ දැන් උන්හැට පේනව නේද මේ සූර්යයා හරියටම සූර්යයා කුටිය ඉදිරියේ දිස්සෙමින් තමයි හැමදාම හවසට ඉර බහිද්දි කුටිය දර්ශනය වෙනවා කුටිය ශක්තිය වැඩි දියුණු වෙනවා තේරෙනවද ඒ මේ පිහිටීම ඇති කරලා තියෙන ඒ හේතුවේ ඒ පිහිටීම මේ භූමියේ මේ කුටියට නිරන්තරයෙන්ම ඒ ශක්තිය එනවා සූර්යයා උදා වීමත් එහෙමයි බැස යාමත් එහෙමයි ඒත් එක්ක මේ පොළවේ මේ භූමියේ තියෙන මේ ගහක කොළක පවා අප්‍රමාණ බලයක් ඇති වෙනවා. මොකද දැන් ඉදිරියේදී මාස 3ක් එක දිගට මේ පූජා සත්කාරය ඒ වගේම ඒ ආකර්ෂණය පිහිටුවීමේ කාර්යය තමයි දෙන්නේ. ඒ නිසා ඒටත් සම්බන්ධ වෙන්න පුළුවන් ඕන කෙනෙකුට එන්න පුළුවන් ඒ දවස්වලත් 30 වෙනි දින විශේෂ කාර්යයක්. ඒක තමයි කියන්න තියෙන්නේ. 30 වෙනිදා එන කෙනෙක්ට ජීවිතවල ප්‍රශ්නවලට ආශිර්වාදය ගන්න පුළුවන්. දැන් ඇත්තටම මේ සෙනසුරු මාරුවත් මේකට බලපෑවද සෙනසුරු මාරුවෙත් මේ කියන විදිහට ප්‍රශ්න කරදර එනවනම් ඒ කෙනෙක්ගේ ජීවිතේට අපි හිතමුකෝ මේක අර සංසාරේ කළපු පින්පව් අනුව කර්මයේ ගොඩ ගැහිම අනුව සෙනසුරුගෙන් බාධාවල් තියෙනවා නම් ඒවට පිහිටක් ගන්න පුළුවන්ද මේ සෙනසුරු මාරුවත් අවුරුදු 30කට පස්සේ එන්නේ මෙච්චරට මේ ජීවිත කන පිට ගහන්නද රටත් කන පිට ගහන්නද? හොඳට ඉන්න කෙනාට හොඳටම හරියනවා. පින් කරපු මිනිසුන්ට හොඳටම හරියනවා. බය වෙන්න නම් කිසිම දෙයක් නැහැ. මොන ලග්නේ මොක වුණත් Taman සංසාරේ කුසලයක් කරලා තිබුණොත් කුසල් කරපු මිනිසුන්ට හොඳටම ඒ කුසලයේ විපාක ලැබෙනවා. අකුසල කරපු කෙනාට හොඳටම අකුසල විපාකෙත් ලැබෙනවා. හැබැයි මේ ආත්මය Taman ඉපදිච්ච වෙලේ ඉඳලා මේ වෙනකන් Taman යම් කිසි කුසලයක් පූර්ණේ කරගෙන තිබුත් එය පෙර අකුසලයක් තිබුණත් ඒක මතු කරගන්න පුළුවන් ශක්තිය අපි මෙතන හදලා දීලා තියෙනවා. ඊට අමතරව මෙලොව වශයෙන් කරලත් නෑ ගියාත්මවල කරලත් නෑ මුකුත්ම කරලා නෑ හැබැයි දැන් අවබෝධ කරගෙන තියෙනවා මම මේ ලෝකෙ පුදුන වෙලේ කරෙත් නෑ ගිය සැරේ කරලත් නෑ මගේ අතේ මුකුක්වත් නෑ හැබැයි මං දැන් කරන්න ඕනි කියලා යම් කෙනෙක් හිතුවොත් ඒ කෙනාටත් ගැලවෙන සහනයක් ලැබෙනවා ඊළඟට මං කියන එක හැබැයි තවත් ඒකෙම ගිලිලා ඉන්න කෙනෙක් හිටියොත් එතකොට නම් ඉතින් යන ලෝකෙට යන්න වෙයි ඒ වගේ තමයි බලපෑම් ඇති වෙන්නේ අපිට පුළුවන් වෙයිද සමහර වෙලාවට පොදුවේ ගත්තම මේ මිනිස්සු විශ්වාස කරනවානේ තමන්ගේ ලග්නේ තමන්ගේ හඳහන තමන්ගේ කේන්ද්‍රය ඒ අනුව ගත්තට පස්සේ අපිට එකිනෙකා පුද්ගලයාට අනුව ඒ කියන්නේ මේ සමස්තයටම සාපේක්ෂව මෙයමයි හරි කියලා දෙන්න බැරි වෙනවා නමුත් අපිට පොදුවේ ඔය පොඩ්ඩක් ලග්න පිළිබඳව මේ ලග්නෙට සෙනසුරුගෙන් මෙහෙම බලපෑම් ඇති වෙනවා ඔබ මේ තැන්වල පරිස්සම් විය යුතුයි හැබැයි මේ තැන්වල ඔබට අතපය දිගාරලා ව්‍යාපාරයක් උනත් ආරම්භ කරන්න පුළුවන් බාධාවක් නැහැ කියලා අන්න ඒ වගේ උපදේශයක් ලබා දෙන්න පුළුවන් වේද මේ ලග්න පිළිබඳව මොකද ඔය ලග්න 12නේ හැමෝම ඇතුළත් වෙන්නේ. ඔන්න ඕක නම් ඉතින් මේ ඔන්න තරහ වෙන්න එපා උන්නේ මම මෙහෙම කිව්වට හොඳේ. මේක නම් ඉතින් බොරු කතාවක් තමයි මගෙන් අහන්නේ. තේරෙනවද? දැන් කියමු බලන්න මේ ලෝකෙ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? ලක්ෂ කෝටි ගාණක් ඉන්නවනේ. ඔය කෝටි ගාණටම ඔය 12නේ තියෙන්නේ නේ. එතකොට හිතන්නකෝ බලන්න ඔය 12 මන් දැන් මේක කියනවා මේස ලග්නෙට මෙහෙම වෙනවා කියලා. ඔය ඔක්කොටම ඕක වෙනවද? ඕක නම් ඉතින් හිත හදා ගන්න කරන වැඩක්. හොඳේ. මට නම් ඉතින් ඕකට කාලේ නාස්ති කරන එක මහා අපරාධනේ. හැබැයි මම පොදුවේ එක දෙයක් කියන්නම්. ඔය මොන ලග්න 12 හිටියත් මේ මහ පොළොව යටනේ ඉන්න තියෙන්නේ. මේ ගහකොළ මේ මහ පොළොව මේ හුළඟ මේ අවුව තමයි අපි ඔක්කොට මේ එක ඉරහඳ තමයි ඔය මොන 12ටත් පායන්නේ. ඒ නිසා තමන් මොන ලග්නේ හිටියත් තමන් විශ්වාස කරන්න තමන් පොළවේ හිටගෙන ඉන්න එක. ඒ වගේම මේ විශ්ව ඉරහඳ තාරකා ඇතුළත අපි ජීවත් වෙන එකට විශ්වාස කරන්න. උදේ නැගිට්ටම මේ සූර්යයා තමයි මට ජීවිතේ දෙන්නේ. තේරෙනවද? මේක අන්ධ විශ්වාසයක් නෙවෙයි. ඉර නැති වුණොත් අපි යන ලෝකෙට යනවා. මහා පොළොව හිට ගන්න අපිට බැරි වුණොත් අපි යන ලෝකෙට යනවා.
ඒ නිසා මේ ඉරයි හඳයි ග්‍රහතාරකා ඔස්සේ මේ මහ පොළොවේ අපි හිටගෙන ඉන්න මේ දේවල් නිසා ඒ නිසා මේ හැම දෙයකටම මම එක්වනුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව කරනවා කියන එක හිතුවොත් හිතලා පොළොවේ පය තිබ්බොත් මොන ලක්ෂණ වුණත් වරදින්නේ තේරෙනවද මොන අපලි වුණත් හරියනවා මොකද ඔය ලක්ෂණ 12ට මේ ලක්ෂ කෝටි ගානම අයිති වෙන්නේ එතනම එක ලක්ෂණ කිව්වට නම් උන්නේහලා මුකුත් හිතන්න බෑ ඒක අපරාධයක් වෙනවා තේරෙනවද ඉතින් ඒ නිසා තනි තනියෙන් වෙන වෙනම තම තමන්ගේ දෛවයේ සටහන් බලා ගන්න එක ඒක වෙනම කතාවක් හැබැයි මෙතනදී ඒක තේරුමක් නැති දෙයක් වෙනවා අනිත් එක තමයි හොඳට එක දෙයක් තව මම කියන්නම් මේ සෙනසුරු කියන්නේ පොළවත් එක්ක බැඳිච්ච ශක්තියක් එතකොට සෙනසුරුගෙන් එන අපවිත්‍ර දේවල් ඔක්කොම පොළොවට තමයි උරාගන්නේ. එතකොට ඒ මහ පොළොවේ තමයි අපි හිටගන්නේ. එතකොට මේ මහ පොළොව බාරව තියෙනවා අපි කතාවට දන්නවන්නේ දහලා තිනවා බහිරව කියලා එකක් අහලා තියෙනව නේද? ඒ බහිරව කියන වචනේ කිව්වට මේක පොළවේ ශක්තිය තමයි මේ විප්‍රකාර කරන්නේ. මොකද නිකන් මම මේ කියනවට නිකන් හිතලා බලන්න මම මේ මුණහැලට කියනවට මේ පොළවේ එකම පොළවෙන් උඩට එන හැම ගස්වල විවිධ රස, විවිධ හැඩ, විවිධ වර්ණ මේ එකක්වත් පොළවෙන් උඩ තියෙනව නෑනේ. ඔක්කොම මහ පොළොවේ තියෙන්නේ නේ. එතකොට මේ මහ පොළොවේ සාරය පිළිබඳ මේ මහ පොළොවේ ශක්තිය පිළිබඳ තනියම ඉඳගෙන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොන වගේ ශක්තියක්ද මේකේ තියෙන්නේ කියලා. එහෙමනම් මහ පොළොව බාහිරේ සිටින බහිරව උන්නාසෙලා නේ. එතකොට බහිරව කියන්නේ යකේ භූතයක් කියන එක නෙමෙයි. බහිරව කියන්නේ අපි දේවත්වයෙන් සැලකිය යුතු දෙයක්. තේරෙනවද? උදේ ඒ දේවත්වයෙන් සැලකිය යුතු ශක්තියක්. ඒ තරම් බලයක් තියෙනවා මේ මහ පොළොවේ මේ පස් කැටයක් ගන්න එතරම් අප්‍රමාණ බලයක් තියෙනවා. ඒක නිසා තමයි ඉස්සර කාලේ මිනිස්සු උදේට නැගිටලා පොළොවට අත තියලා තමයි ගමන ආරම්භ කරන්නේ. ඒක මන් දන්නේ උන්හැලා දන්නවද කියලා. පරණ උදවිය එහෙමයි කරන්නේ. පොළොවට අත තියනවා. මේ මහ පොළොව සාකි කියන්නේ ඒකටනේ ඕනම දෙයකට මහ පොළොව සාකි තියන්නේ ඒකනේ. ඉතින් ඒ නිසා මහ පොළොවේ ශක්තිය විශ්වාස කරන්න. මේ මහ පොළොවේ හිටගන්නේ කිව්වද විශ්වාස කරන්න. බාහිරව දේවතාවුන් වහන්සේලා සිහිපත් කරන්න. ඔබ වහන්සේලාගේ ශක්තිය මේ මහ පොළොව තුල උඩට මතු කරලා අපට ජීවේ දීලා තියෙනවා. එන ඒකට අපි ණයයි. ඒ ණය වෙනුවෙන් අපි අපේ ජීවිතේ අපි කැප කරලා තියෙන්නේ. ඒක හැම විටම ඒ අදිෂ්ඨානය කරන්නේ. එතකොට වාහනයක යදී අනතුරක් වෙන්නේ මේ ඔක්කොම මහ පොළොවේ යන්නේ. තේරෙනවද? එතනින් අපි අවකාශයට ගියත් අපි මේ පේන හිස් අවකාශයට ගියත් ඒකත් මේ මහ පොළොව වටා රොක් වෙච්ච අවකාශයක් තියෙන්නේ. ඒකට ඒ මහ පොළොව වටා රොක් වෙන්න බැරි වෙච්ච අවකාශය තුල අපිට ගමන් කරන්න බෑනේ. එතනින් එහා ඒ බලය නෑ එහාට තල්ලු වෙලා යනවා. මේ මහ පොළොවත් එක්ක තියෙන ආකර්ෂණයේ මත තියෙන මේ ප්‍රමාණය විතරයි අපිට අයිති තියෙන්නේ. ඒතකොට ඒකත් පොළොවත් එක්කයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නැත්තම් අපි නිකන් උඩට විසිරලා යනවා. තේරෙනවද? මම දන්නේ මේ කියන එක උන්හලට තේරෙනවද කියලා මම දන්නේ මම මේ කියන දේ පැහැදිලිද? පැහැදිලිද මම කියන්නේ? ගැඹුරු විද්‍යාත්මක කරුණු කාරණා ඇතුළත තියෙනවා. හැබැයි ඒක ආධ්‍යාත්මිකව හරිය ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඔව් මේක තමයි ලෝකේ ඇත්ත. මට බොරු කියන්න බෑ. මේක මෙහෙම වෙනවා කියලා කියන්න බෑ. හිත හදන්න කියන්නත් බෑ. තේරෙනවද? මේ ග්‍රහයෝ ටික තමයි ඔය ඉන්න ඔක්කොම ඉන්නේ. හැබැයි මේ 29 සෙනසුරු මාරුවත් එක්ක රට වෙනස් වේද රටේ යම් ප්‍රශ්න එන්න ගනීද ලෙඩ රෝග පැත්තේ යම් වෙනසක් වෙනවා කියන්නේ මොකද සෙනසුරු කියන්නේ ගොඩක් විශේෂයිත ශක්තියින් තමයි ඒක ඇතුළත ගමන් කරන්නේ. එතකොට මේ විශේෂයිත ස්වභාවය ඔරොත්තු දෙන පුද්ගලයින්ට මේක ප්‍රශ්නයක් නෑ. තේරෙනවද? එහෙම නැති වුණොත් මේ විශ්ව මේ ලෝක ධාතුව තුල යම්කිසි කම්පනකාරී સિદ્ધාන්ත ගොඩක් ඉදිරියේදී සිද්ධ වෙනවා. එතනදී ජලය වෙනස් වෙන්න පුළුවන්. මහමුද ගැඹුරු බුහුදේ විශේෂ කම්පනකාරී සිද්ධීන් වෙන්න පුළුවන්. ඒ ලෝකේ ගොඩක් තැන්වල මේ අපේ ලංකාවෙම විතරක් නෙමෙයි වෙන ලෝකේ විශේෂ තැන්වල සමහර මිනිස්සු ඇස්වලට දැකපු නැති තැන්වල පවා විශාල ආගාධාකාරයේ තියෙන ස්ථානවල කැළඹීම් ඇති වෙනවා. මොකද පිටස්තර මේ අවකාශයේ පිටස්තර තැන්වල තියෙන විස කිරණ අපේ මේ පෘථිවි තලයට ඇතුල් වෙන්නට හේතු වෙනවා. මොකද මේ සෙනසුරු අවුරුදු 30 ගානකට පස්සේ තමයි පෘථිවියත් එක්ක මේ සම්බන්ධතාවය මේ විදිහේ සම්බන්ධතාවයක් ඇති කරගන්නේ. ඉතින් ඒ නිසා කාටත් අර දෙයියෝ සිහි වෙන කාලයක් තමයි.
අර සෙනසුරු දෙයියන්ට බටකොළ කෙව්වා කියන්නේ. ඒ වගේ තමයි. ඔන්න දැන් හොඳ කරපු අයට හොඳයි. නරකින් ජීවත් වෙන අර මිනිස්සු කතාවට කියන්නේ කො මේ මිනිස්සු නරකමයි කරන්නේ මුන්ට මොකක්වත් නැහැ නේ කියන්නේ. ඔන්න ඒකට උත්තර හම්බ වෙනවා. ඒ නිසා කරන හැමදේම හිතට එකඟව කරන්න, සාධාරණව කරන්න, වැරදි දෙයක් කරන කවුරු මොන චෝදනා මොන දේ කිව්වත් මොනවා කළත් කමක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂිය තමන්ට නිවැරදි කරගන්න එතන ඒක ස්වභාව ධර්මයට දැනෙනවා. ඒක තමයි පළවෙනිම සිද්ධිය. තමන්ගේ හෘද සාක්ෂිය හරි වෙන්න ඕන. ලෙඩ රෝග පැත්තනොත් යම් යම් භයානක දේවල්. බෝ වෙන වසංගත රෝග, චර්මගත රෝග, ගොඩක් හැමට බලපාන රෝග තමයි ගොඩක් ඇති වෙන්නේ. හැමේ වර්ණය දුර්වර්ණ වෙන, ඒ වගේම හැම ඇතුලෙන් නොයෙක් විෂ ශරීරගත වෙලා ලෙඩ හොයාගන්න බැරි ලෙඩ. ඒ වගේ තත්ත්වයන් ඇති වෙන්න ඒ කියන්නේ මං කියන්නේ භාගයකටත් වැඩිය ඒකෙන් ජීවිත හානිය ඇති වෙන්න පුළුවන්. දැන් මේවා කියන්නේ බය කරන්නේ නෙමෙයි. දැන් මේ අහනවනේ මගෙන් උත්තරයක්. ඒතර බොරුවක් කියන්නේ බෑ මම මේ ඇත්ත කතාව කියන්නේ. එතකොට එහෙම දේවල් වෙන්න පුළුවන්. එහෙම දේවල් වෙන්න තිබුණා කියලා දැන් අද ඉඳලා බය වෙලා දඟලා ගන්න නෙමෙයි මම මේ කියන්නේ. නමුත් එවැනි දෙයක් තියෙනවා නම් අපි ඒකට සූදානම් වෙන එක ගොඩක් වටිනවා. දැන් මේ 30 වෙනිදායින් පස්සේ දැන් මට මේක කියන්න මම මේක කියන එක ටිකක් කල්පනා කරන්න ඕනේ. සමහර ගස් වර්ග තියෙනවා ඒවා කපලා ඒවා තම්බලා ඒවා හේදුවාම මේ හැමේ මේ චර්මගත රෝග ඔක්කොම නැති වෙලා යනවා. දැන් ඕක කියන්න බෑ. එපාර ওই තියෙන රටේ තියෙන ඔක්කොම ගස් ටික කපලා දායිද කියලා මට බයයි. තේරෙනවද? ඒ නිසා මම එහෙම පීඩාවක් නොවන විදිහේ දැන් කුඩා දරුවෙකුට ප්‍රශ්නයක් ඇති වුණොත් ඉතින් අපි එහෙම දෙයක් කරලා හරි කරාට කමක් නැහැ. පීඩාවක් ඇති නොවන විදිහේ මම එක දෙයක් මතක් කරනවා. මෙන්න මේ දේ අඩුම ගානේ සතියකට දෙසරයක්වත් කරගත්තොත් මේ ලෙඩ රෝග වලින් ඒ කියන්නේ හැමේ ඇති වෙන රෝග වලින් නිදහස් වෙන්න ඒක හේතුවක් වෙනවා. මොකද්ද කාරණේ? දෙහි කියන එක නම් ඉතින් විශේෂයෙන් ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් දෙයක් නේ. එතකොට දෙහි හොඳට කපලා ටිකක් වතුර ටිකක් වැඩිපුර වතුර ටිකකට දෙහි දාන්න. දාලා අඩුම වශයෙන් මේක හැබැයි මේක ගාන එකක් විදියට හරි ගස්ස ගන්නත් පුළුවන්. මේක නාන්න ඕනි කියන එකම නෙවෙයි. මේක හැමේ ගාන්නයි ඕනි. මේම හැමේ ගෑවත් ඒකෙන් අපිට ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. දෙහි වලට දාන්න ඕන. ඔයාලා මේ හොයාගන්න ලේසි එකක් මම මේ කියන්නේ කොත්තමල්ලි හැමෝටම හොයාගන්න පුළුවන් ඒවා නේද? පුළුවන්. වෙන දුර පැතිවල හිටියත් පුළුවන් නේද? ඔව්. කොත්තමල්ලි ටිකක් කුඩු කරලා දෙහි ගෙඩි 3ක් විතර කපලා කොත්තමල්ලි තේ හැන්දෙන් එකක් විතර කොටලා වතුරට දාලා තියන්න. මේක අද හෙට නානවා නම් අද උදේ දාන්න. මෙහෙම දාලා තියලා නාන වෙලාවට පොල් තෙල් හැඳි දෙකක් දාන්න. තේරෙනවද? මේකේ ලොකු වෙනසක් ඇති වෙන මේ ඖෂධ වර්ග 3ක් මම මේ කියන්නේ. මේක එකට එකතු කරාම මේ වතුර ඇඟේ ගාන්න මේ ගාපු ගමන් හැම ඇතුලේ තියෙන සිදුරු ටික ඔක්කොම මොකක් හරි ප්‍රශ්නයක් එනකොට ඒකට මුහුණ දෙන්න පුළුවන් විදිහේ ශක්තියක් මේ ශරීරය ඇතුලේ තියෙනවා. අන්න ඒ ශක්තිය සූදානම් කරගන්නවා ඉස්සරහට ආපහු එකක් ආවත් මේ විදිහටම ඉස්සරහට දාන්න. තේනවා දැන් ඒවා මේ සම ඇතුලේ මේවා තැම්පත් වෙලා තියෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ මොකක් හරි අනතුරක් එනකොට. එතකොට දැන් අපි මේකෙන් කරනවා අනතුර එන්න කලින් පොඩි මතක් කිරීමක් කරලා තියෙනවා. එතකොට අනතුර එනකොටම මේගොල්ලන් හොඳට සූදානම් වෙලා ඉන්නේ. මේ ඇඟට වදිනකොටම තල්ලු කළ දාන වැලියට. ඒ කියන්නේ විසක් ඇඟේ ගෑවුනහම මේක අර නෙළුම් කොලේ දිය බිඳු වගේ එහාට තල්ලු වෙලා යනවා. ප්‍රතිශක්තිකරණයක් නේද? අන්න ඇඟට උරා ගන්න එක නැති වෙනවා. මේක කරන්න මේ 30 වෙනිදාන් පස්සේ මම මේ කියන තත්ත්වයක් එක්ක හැමේ ලෙඩ හරියට ඇති වෙනවා. කුඩා ළමයින්ටත් ප්‍රශ්න ඇති වෙනවද රෝග? පුංචි ළමයින්ටත් ඒ කියන්නේ හන්දිවල ඒ කියන්නේ නැමින තැන්වල කළු වෙන්න. එතකොට මේ අලුහම් කියන්නේ වර්ණ වෙනස් වෙන ඒවා පුස් වගේ හැදෙන්නේ.
අන්න හරිම වචන තමයි පුස් වගේ එකක් එනවා. හැම එනවා පුස් වගේ එකක්. වසංගත උවදුරක් හා සමානම එකක්. පුස් වගේ දෙයක් එනවා හැම. ඒක හැදුනම තැනින් තැන සුදු වෙනවා. එතකොට මෙහෙම පිහියකින් මෙහෙම හූරන්න පුළුවන් වගේ මෙහෙම උඩට පුස් එකක් එන්නේ. ඉතින් ඒ නිසා මේක එන්න කලින් දැන් මේ 30 වෙනිදා මේ කියන්නේ දැනටත් ඒක සූදානම් වෙලා තියෙන්නේ. ඒ නිසා 30 වෙනිදාෙන් පස්සේ මේක හරිම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් නේ. එතකොට මේක බොහොම මේ කරුණාවෙන් කියන්නේ හැම කෙනෙක්ම ඊටාම ලේසියෙන් කරන්න පුළුවන් මේක කරගන්න. එතකොට අපි ආරක්ෂා වෙලා අපි ගම ආරක්ෂාවල දැන් අපි මේ පූජාව පවත්වන වෙලාවෙදී මේ ගම්වාසී ප්‍රදේශවාසී මේ සෑම මේ ප්‍රදේශවලට මේ ශ්‍රී ලංකා ද්වීපයට මේ වසංගත උවදුර එන්න එපා කියලා අපි ප්‍රබල අදිෂ්ඨානයක් කරන් ඉන්නේ. අපේ රටේ මිනිස්සු අනිවාර්යෙන් ආරක්ෂා වෙන්න ඒ වගේම වෙනත් රටවල් වල ජීවත් වෙන අයත් කවුරුත් ඉතින් මිනිස්සු මරණයට බයයි. ඒ නිසා හැම කෙනාම යහපත් මිනිස්සු ආරක්ෂා වෙන්න කියලා අපි දීර්ඝ වශයෙන් අදිෂ්ඨානයක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි වර්තමානයේ ගත්තම රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා මෙච්චරකට මේ සමහරක් වෙලාවට මහා දවාලි ජීවිත නැති කරගන්නවා අවි ආයුධ අතට අරගෙන මිනිස්සුන්ට මොකද්ද මේ අතරම වෙලා තියෙන්නේ? මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය ගැනත් නිකන් එළියට බැස්සට පස්සේ බයක් සැකක් ඇතන තත්ත්වෙට ගිහිල්ලා දැන් මිනිස්සුන්ට බුදුන් වැඩි රටක්ද කියලා හිතන මට්ටමට. ඇයි දැන් මේ සෙනසුරුගේ මාරුවත් එක්ක අවි ආයුධ හරඹෙකුත් වෙනවා. අවි ආයුධ හරඹ රියානුතුරු විතරක්කුත් නෙමෙයි මේ ශනිකව ඇති වෙන මරණ දැන් හිටපු ගම් හෘදයාබාධ වගේ දේවල් ඊළඟට මේ කැපුම් කෙටුම් තුවාල ඊළඟට සතුරු කරදර මේ සොර සතුරු කරදර හැම වෙලේම මේ තමන්ගේ අතේ තියෙන කුදුරන් යන්න වගේ ඒ කියන්නේ මිනිසුන්ගේ ඒක මොකක්ද ඒකේ තේරුම මිනිසුන්ගේ සිතුවිලි විකෘති වෙනවනේ සිතුවිලි වල විකෘති භාවයක් ඇතිවීම තමයි හේතුව. අපි උත්සාහ කරනවා ඉදිරියේදී එකට යම් කිසි වැඩ පිළිලක් එක දැම්ම කියන්නේ කිව්වොත් කරන්න බැරි වෙන නිසා. මිනිස්සුන්ට ආයි දුක් විඳින්න වෙයිද සමහරක් වෙලාවට අර කාලයක් තිබ්බේ පෝලිං වල හිටියා ලයිට් නැති වුණා මිනිස්සුන්ගේ බෙදෙනදා අවශ්‍යතාවල් ටික නැති වෙලා එහෙම නිකන් දුක් විඳින කාලවල එයිද ඉස්සරහට? නෑ මෙහෙමනේ භාගයට භාගයක් හොඳක් තියෙනවනේ. තේරෙනවද? ඔය සෙනසුරු නරකම තියෙන පිරිසක් හිටියද සෙනසුරු හොඳම තියෙන පිරිසක් ඉන්නවා. ඒ හොඳම තියෙන පිරිසට හිතන්නේ නැති විදිහට මිල මුදල් ලැබෙනවා. මේ අපේ රටට වුණත් හිතන්නේ නැති විදිහට පිටස්තරෙන් විශාල මිල මුදල් ලැබෙන්න පුළුවන්. තේරෙනවද? එහෙම ලැබීම් ඇති වෙන අයත් ඉන්නවා. හැමෝටම වෙන්නේ නෑ ඒක. ඒ කර්ම විපාක ක්‍රියාත්මක වෙන පිරිස හැබැයි එකට මෙහෙම තල්ලු කරලා දායි. හැබැයි කුසල් හේතු තියෙන මිනිසුන්ට මතුවෙනවා. අනිත් එක තමයි විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ලෝකේ ප්‍රබල ආධ්‍යාත්මික වශයෙන් බලය ඇති ප්‍රබල ආත්ම ඔන්න පහළ වෙන කාලයක්. තේනවද? නම මේකයි කිව්වේ නරකම කියන්න බෑ. විශ්වයේ නොයෙක් ස්ථානවල ප්‍රබල ආත්ම තියන අය ඉන්නවා. දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල. අන්න ඒ අය පොළවට එනවා. ඒ අය පොළවට එන්න ඒ වාතාවරණය සැකසෙනවා. ඒ සැකසීමත් එක්ක මේ අවුරුදු 2.5 හොඳට සුද්ධ කරලා දාලා හොඳට පිරිසුදු පරිසරයක් හැදිලා අවසන් වෙයි. අපි එහෙනම් හැමෝටම පිළියමක් ලබා දෙමු 30 වෙනිදා කොහොමත් පොදුවේ පිළියම තියෙනවා මේ ස්ථානයට පැමිණෙන්න කියලා අපි ආරාධනා කරා. ඒ පිළිබඳව සියලු දැනුම් දීම් ලබා දුන්නා. මේ සෙනසුරු මාරුවත් එක්ක අපි දැන් සමහරක් වෙලාවට මේකට සහභාගී වෙන්න බැරි නම් විදේශීය රටක නම් ඉන්නේ. එහෙම නැත්නම් දුර බැහැර ඈතක නම් ඉන්නේ. ඒ කෙනෙක්ට දහමත් මූලික කරගෙන ගෙදරට වෙලා හරි මේ සෙනසුරුගෙන් එන අපල වගේ මේ යම් බාධා දෝෂ මේ සියලු දේවල් වලින් ආධ්‍යාත්මිකව පිළිසරණක් පතන්න පිහිටක් වෙන්න පුළුවන් පිළිවෙතක් අපිට ලබා දෙන්න පුළුවන්ද? පිටස්තර රටක ඉන්න අයට නේද? සහ අපි හිතමු දැන් 30 වෙනිදා මෙතනට සහභාගී වෙන්න බැරි ලංකාවේ දුර බැහැර ඈත ප්‍රදේශවල ඉන්නවා නම් වයසක උදවිය වෙන්න පුළුවන් ලෙඩ රෝග වලින් දුක් විඳින අය වෙන්න පුළුවන්. අපි සුබ නැකතක් තියෙනවා. සුබ නැකතක් කියන්නේ එදා 30 වෙනිදා මේ ග්‍රහ වලල්ලේ එකම එක ස්ථානයකට ඇවිල්ලා ලොකු දුමාරයක් වගේ මේ නිකුත් වෙන වෙලාවක් එනවා. 29ද 30 වෙනිදාද? 30 වෙනිදා. 30 වෙනිදා ඒ වෙලේ තමයි අපි මේ පූජාවේ පහන පත්තු කරන්න දුන්නේ. එතකොට 30 වෙනිදා දැන් වෙලාව කිව්වට කමක් නැද්ද? 30 වෙනිදා මම නැකත කියන්නම්. ඒ නැකතට මේ ලංකාවේ කොහේ හිටියත් විදේශ රටක කොහේ හිටියත් ඉන්න තැනක ඉඳගෙන තමන් අදහන ආගම මොක වුණත් ප්‍රශ්නයක් නැහැ.
තමන්ගේ ඒ අදහන දැන් අපි බුදුරජාණන් වහන්සේට පහන තියෙන කෙනෙක් නම් ඒ උන්වහන්සේගේ ඉදිරිපිට ඉඳගෙන මේ සඳහන් කරන වෙලාවට තමන් පහනක් අතේ තියාගෙන තමන්ගේ අදිෂ්ඨානය කරන්න මේ ලැබපු ග්‍රහ තත්වයේ තුල මේ විශ්වයේ යම්කිසි පෙරලියක් පීඩාවක් විපතක් සිද්ධ වීමට හේතු නියමිතයි නම් ඒ හේතුවෙන් මා මුදා ගනිත්වා මා මිදේවා මට මෙතනින් නිදහස් වීමට මට විශ්වයේ ආශිර්වාදය ලැබේවා කියලා තමන්ට මේ ස්ථානයේ අපි මේ කරන කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරියටම 2:22 තමයි ඔන්න වෙලාව මං කිව්වා. දවල් 2:22 30 වෙනිදා අපි ඒ වෙලේට තමයි හරියටම මෙතන අපි යම් කිසි වැඩ පිළිවෙලක් ලෑස්ති කරලා තියෙන ওই ශක්තිය ගොනු කරන්න ඒ මොහොතේ අපි ඒ ශක්තිය ගොනු කරනවා. ඒ නිසා පහනක් අතින් අරගෙන එන හැම කෙනෙක්ම මැටි පහනක් දෙහි ගෙඩියක් අතේ අරන් එන්න. මොකද මේ පහනට දෙහි ගෙඩිය ඇතුළට දාලා අපි බලාපොරොත්තු වෙන්න නම් තල තෙල් මිශ්‍ර පහනක්, තල තෙල් පුළුවන්, එළඟි තෙල් පුළුවන්, අබ තෙල් පුළුවන්, පොල් තෙල් පුළුවන්. මේ හතරෙන් ඕනම තෙල් වර්ගයක් අතින් අරගෙන මැටි පහනයි දෙහි ගෙඩියකුත් අරගෙන එන්න. ඒ වෙලාවේදී අපි ඒ ශක්තිය මුදා හරිනවා. ඒ මුදා හරින ශක්තිය දේහාම්දුරයකට එකඟ වෙලා තියෙන්නේ. මේ ශක්තිය දාන්න ලබලා දෙන්න. ඒ නිසා හැම කෙනෙක්ම දුර බැහැරක හිටියත් අදිෂ්ඨාන කරලා මේ ස්ථානයේ අදිෂ්ඨාන කරලා ඒට සම්බන්ධ වෙන්න අනිවාර්යෙන් ඒකේ පිහිටක් ලැබෙයි. ඔන්න එහෙමනම් ඒ විශේෂ කාරණාවත් සඳහන් කරා සහභාගී වෙන්න බැරි වෙච්ච කෙනෙක්ට විදේශීය රටක ඉන්න කෙනෙක්ට දුර බැහැර ඉන්නවා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ පූජාවට හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්, දායක වෙන්න පුළුවන්. අර ඔබ බැතිසිත පෙරටු කරගෙන මේ සඳහා සම්මාදම් වෙන්නත් පුළුවන්. මම හිතන්නේ විශේෂ දුරකථන අංකයකුත් අපිට ලබා දෙයි. මොකද කෙනෙක්ට විස්තරයක් අහන්න අවශ්‍ය වුණොත් එන මාර්ගය අහන්න අවශ්‍ය වුණොත් ඒ සියලු දේවල් ටික ලබා දෙයි. ඒ වගේම දරුවෝ නාරයන් දේවිට උදව් කරන්න මේ කටයුත්ත සාර්ථක කරගන්න. මොකද ඇයට ඒකට හිතා දැන් මේක කරන්න ඕනේ නේද මේක කරන්න ඕනද කියලා හිතා කරන්න තියන්නේ නැතුව තේරෙනවද? දැන් ඔහෙලා මං හිතන්නේ රාත්‍රියේ දන්සලකුත් දෙනව නේද? එන හැම කෙනෙකුට හැබැයි දෙන්නම් වාලේ නම් බෑ. තේරෙනවද? දෙන හැම එකක්ම ඉතාම ප්‍රණීතව රහට දැන් මිනිස්සු දන්සලක් දෙනවා කියන එකෙන් මොනවා හරි කැම ටිකක් දෙනවා කියන එකට නම් බෑ. තේරෙනවද? ඉතාම රසට හැම කෙනෙක්ම ආවොත් තමන්ට සතුටින් තමන්ට කැමති දේ කාලා බීලා තමන්ට සතුටින් අපි මේ ආවේ ඇත්තෙන්ම දෙවියන් ඉන්න තැනකටද කියන සිතුවිලි මිනිසුන්ට දැනෙන්න ඕනේ. ඒ නිසා කාටවත් පීඩාවක් ඇති නොවෙන විදිහේ පහසුකම් හදලා ඊළඟට ජල පහසුකම් ඒවා සකස් කරලා ඒවට දැන් ඔයාලට ජල ප්‍රශ්නේ විසඳ ගන්න විදියක් තියෙනවද? ඔව් එතන ඒ ජල පහසුකම් සකස් කරගන්න විදියත් සාකච්ඡා කරගෙන ඊළඟට අනිත් දේවලුත් ඊළඟට ඔය දානය සඳහා දෙන දේවල් ඒවා දෙන්න කැමති අයට බාර දෙන්න දරුවෝ තේරෙනවද? එම කවුරු හරි කිව්වොත් මට මේ දේ මන් දෙන්න පුළුවන් කියලා ඒ කෙනාට ඒ අවස්ථාව දෙන්න. එතකොට ඒ අය කිව්වොත් මම ඒක සකස් කරගෙන ඇවිල්ලා මම මෙතන කරන්නද කියලා එහෙම දුන්නත් කමක් නැහැ තේරෙනවද? කොහොම වුණත් පැමිණෙන අයට සංග්‍රහ කිරීමේ බලාපොරොත්තුව ඒ නිසා ඒ ඉෂ්ට කරන්න පුළුවන් විදිය සකස් කරලා දෙන්න. ඔව් ඒත් එක විශේෂ දැනුම් දීමක් තියෙනවා විශේෂයෙන්ම මේ 12 සත්පත්තිනි එහෙම නැත්නම් මේ ඉදිවෙන මණ්ඩප සඳහා දායක වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් මේ පින්කම සඳහා දායක වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් අපි දුරකථන අංකය දිස් කරනවා. දුරකථන අංකය දිස් වේ මේ පෙන්නන දුරකථන අංකයට කතා කරලා ඕනෙම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එතනින් එහාට මේ සියලු දේවල් ගොනු කරලා ගත්තට පස්සේ අවසාන වශයෙන් මේ බලන රටේ ලෝකේ නාරායන් දේව දන්න හඳුනන නාරායන් දේවගෙන් පිහිටක් පිළිසරණ බලාපොරොත්තු වෙන සුවහසක් ජනතාවට අපිට අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්න තියෙන්නේ? අපි ගොඩාක් වෙහෙස වෙලා ගොඩාක් වටිනා දෙයක් ඔබ වෙනුවෙන් ඉෂ්ට කළා. ඒ නිසා ඔබ යම් කෙනෙක් ඒ වෙනුවෙන් දායක වෙච්ච කෙනෙක්, ඒ වෙනුවෙන් වියපැහැදම් කරපු කෙනෙක්, ඒ වගේම වචනයෙන් හරි දැකලා හොඳ දෙයක් කරනවා කියලා සිතුවිල්ලක් ඇති කරගත්ත කෙනෙක් සිටීනම් ඒ සෑම සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිටත් ඒ වගේම මේ විශ්ව ධාතුව තියලා අනේක ශක්තියින්ගේ පිහිට ආශිර්වාදයක් ලැබිලා ඔබගේ යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මම මේ වෙලාවේ අදිෂ්ඨානයක් සිද්ධ කරනවා. ඒ වගේම තෙරුවන්ගේ අනන්ත ගුණ බලයත්
සියලු දෙවියන්ගේ පිහිට ශක්තිය ආශිර්වාදයත් ඔබට ලැබීම තුළ ඔබගේ ආධ්‍යාත්මික ගමන සාක්ෂාත් කර ගැනීමට ඒ සිද්ධ කළ කුසලයේ ඒකාන්ත වශයෙන්ම හේතුවක් වේවා. ඒක තමයි මගේ එකම අදිෂ්ඨානය. අපිට එනම් මේ පටිගත කරන වැඩසටහනෙන් අවසරයි සමුගන්නට. හොඳයි. තෙරුවන් සරණයි දරුවෝ. ධනුෂ්ලෝක SL YouTube නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරු වල වගේම ඔහුගේ වෘත්තිය පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත. මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ. මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු වේ. මෙම කරුණු මූලික කරගෙන සිදු කරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සඳහා ධනුෂ්ලෝක SL YouTube නාලිකාව වග කියනු නොලබේ.